පරිත්‍යාගශීලී කෙනාට දේවල් ලැබෙනවා. චූටි කාලේ ඉඳලා ළමයාට පුරුදු කරන්න කන බත් එකකින් හරි බත් පිටක් සතෙකුට දෙන්න. බත් ගුලියක් හදලා දෙන්න උගන්වන්න කුරුල්ලෙකුට හරි. හම්බ වෙන පාන් කෑල්ලෙන් හරි කොටසක් දෙන්න උගන්වන්න. ඔබ ඔබේ දරුවන්ට ඇත්තටම ආදරෙයි නම් ඒගොල්ලන්ට පුහුණු කරන්න ඕනේ දීම. තියෙන කොපි පොත් ටික පැන්සල් ටිකෙන් එකක් හරි නැති ළමයෙකුට දෙන්න උගන්වන්න. දෙන ළමයා දෙන්න සෝදපු අත්‍යති ළමයා දැක්කම ප්‍රශංසා කරා. එයා අගය කරා. දෙන්න පුහුණු කරා. ඔබේ දරුවෝ සංසාරේ කවදාවත් අඩුවක් නැතුව ජීවත් වෙයි. ඔය දෙන්න හදනකොටම නැති වෙයි, අපිට මදි වෙයි, අඩු වෙයි. ඔහොම හිතලා බය වෙනව නේද? ඒගොල්ලොන්ට ඉතින් අඩුම තමයි. එකව කරගෙන ගොඩ ගහගෙන ඉඳිදි දාන්නෙම නැහැ, ගම් වතුරක් හරි ඇවිල්ලා උස්සන් යනවා. එකක් අතිතුර වෙන්නේ. දීපු අරන් යන්න පුළුවන්. දීපු අරන් යන්න පුළුවන්. සාමාන්‍ය ඉගැන්වීම නම් රැස් කරපු අරන් යන්න පුළුවන් කියලා. බුද්ධ ධර්මයේ ඉගැන්වීම තමයි දීපු අරන් යන්න. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. බුදු